පණිවිඩය මේ රීඩින්ග් එකට ආකර්ෂණය වුණා නම් ඔයා මේක දැක්කන අහම්බයකින් වුණ දෙයක් නෙවෙයි කියලා මතක තියාගන්න. අද ඝනදෙවියන් විසින් ඔයාට දැන් කියන්නේ මොන වගේ දෙයක්ද? ඔයාට ජීවිතේ දැන් නවදොරටුවක් විවෘත වෙනවා. ඔයාට විවෘත වෙමින් තියෙන්නේ. ඔයාගේ ජීවිතේ එක් අතීරයක් දැන් අවසන් වෙන්න ආසන්නයි. ඒක අවසන් වෙලා නව මගක් නව ආරම්භයක් නව අතීරයක් ආරම්භ වෙන්න ළඟයි. එතෙන් ඝනදෙවියන් කියන්නේ ඔයාගේ ජීවිතේ දෙයක් අවසන් වෙලා නව දෙයක් ආලුතෙන් ආරම්භ වෙනවා කියලා. සමහර වෙලාවට තාම මේ වෙනස දැකලා නැතුව තියෙන්න පුළුවන්. නමුත් ඔයාගේ ආත්මයෙන් ඔයාගේ ශක්තියෙන් ජීවිතයේ ගමන් මාර්ගයක් වැදගත් මාරුවක් වෙනස් වීමක් වෙනවා කියන එක ඔයාට සෙමින් ඔයාට දැනී නොදැනී තියෙන්න පුළුවන් තේරෙනවා. නමුත් ඔයා දන්නේ නැහැ මොකද්ද වෙන්නේ. හරි අමාරුයි මේක තේරුම් ගන්න. ඉතින් ඝනදෙවියන් ඔයාට දැන් මතක් කරනවා ඔයාගේ ජීවිතේ නව දෙයක් ආරම්භ වෙමින් තියෙන්නේ. ඔයා පසුගිය කාලේ මුහුණ දුන්න අභියෝගයක්, ජීවිතේ වුණ ප්‍රමාදයක්, බාධක, බලාපොරොත්තු කඩවීම මේ සියල්ල නිකම් වුණ දේවල් නෙවෙයි කියලා ඝනදෙවියන් මතක් කරනවා. ඔයා ඒව වෙලා තියෙන්නේ ඔයාව සූදානම් කරන්න. ඒක ඔයාගේ ඊළඟ නව මාර්ගයට පාඩමක්. නව ගමනට පාඩමක් ඒක. ඉතින් මේ කාලය තුලදී ඔයා ඉවසීම ඉගෙන ගන්න තියෙනවා. ඔයා කවුරුන්ද කියන එක, ඔයා කවුද යන්න ඔයා තේරුම්ගෙන තියෙනවා. ඔයාට ගැළපෙන දේ, ඔයාට නොගැළපෙන දේ ඔයා වෙන් කරලා හඳුනා ගන්න ඉගෙන ගත්තා. ඉතින් ඝනදෙවියන් මේ සියල්ල ඔයාට වෙලා තියෙනවා කියලා මතක් කරලා දෙනවා. ඔයා දැන් ඉන්නේ පැරණි කතාවක් අවසන් කර නව කතාවක් ලියන්න සූදානම් වෙන තැනක. ඉතින් ඒක හොඳින් මතක තියාගන්න. ඔයාට තාම සැකයක් තියෙන්න පුළුවන්. මේක මට පුළුවන්ද? මම ඉන්නේ නිවැරදි මාර්ගයේද වැනි දේවල්. ඉතින් මේ තීරණය ඔයා ගන්නකොට හරි තීරණයක්ද කියන එක ගැන ඔයාට සැකයක් තියෙන්න පුළුවන්. ඔයාට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නමුත් දැන් ඔයාට ඔයාගේම ශක්තිය ඔයාට මතක් කරනවා. ඔයා හිතනවට වඩා ඔයා සූදානමින් ඉන්න. ඔයා සූදානම් වෙලා ඉවරයි කියන ඔයාගේ ශක්තිය මතක් කරනවා කියලා ඝනදෙවියන් දැන් කියනවා. ඔයා සමහර වෙලාවට නව අවස්ථාවන්ට බිය වෙන කෙනෙක්. ඉතින් ඒවා ලැබෙනකම් බලාගෙන ඉන්නවා. නමුත් ඒවා ලැබෙන්න පටන් ගත්තාම, ලැබෙන්න ආසන්න වුණාම ඔයා පිටුපසට අඩියක් ගන්නවා. මොකක්ද දන්නවද? ඔයා අසාර්ථක වෙන්න බයක් නෙවෙයි තියෙන්නේ. හැබැයි ඇත්තටම තියෙන්නේ සාර්ථක වෙයි කියන බය. ඔයා අසාර්ථක වීමට බිය නොවේ, අසාර්ථක වෙන්න බයක් තියෙනවා. ඉතින් ඇයි මේ ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය වෙනුවෙන් ඔයා බය වෙන්නේ? මොකද සාර්ථකත්වය කියන්නේ ඔයාගේ ජීවිතයේ වෙනසක්. ඒකට බය වෙන්න එපා. වෙනස කියන්නේ නොදන්නා මාර්ගයට පියවර තැබීම. ඉතින් මේ නොදන්නා මාර්ගයේ යන්න බය වෙන්න එපා. ගමන් කරන්න. අසාර්ථක වෙනවා. ඝනදෙවියන් ඔයාට කියනවා ඔයාගේ ජීවිතය සාර්ථකයි. නව ගමනක් පටන් ගන්න යන්නේ. නව දෙයක් පටන් ගන්නවා. ඒකට බය වෙන්න එපා. ඒක යන්න. ඉතින් ඔයාගේ තියෙන ශක්තිය තවත් වැදගත් කොටසක් තමයි අවස්ථාව. ඉදිරි කාලයෙන් ඔයාට අලුත් කට්ටිය, නව අදහස්, ඔයාට නව ඉගෙන ගැනීම, ඒ වගේම අලුත් මාර්ගයන් විවෘත වෙන්න පුළුවන්. ඉතින් ඒවා මුලින්ම ඔයාට පේන්නේ පොඩි දෙයක් විදිහට. ඒත් ඔයා දැනගන්න මේ පොඩි දේ, මේ කුඩා වෙනස විශාල වෙනසක් විදිහට වෙනස් වෙන්න පුළුවන් දෙයක් කියලා. ඒ නිසා මේක හොඳින් මතක තියාගන්න. වතුර බින්දු එකතු වෙලා සාගරයක් හැදෙන්න පුළුවන් කියන එක ඔයා මතක තියාගන්න ඕනේ. ඒක තමයි ඔයාටත් කියන්නේ ඔයාගේ පොඩි දේ හරහා විශාල වෙනසක් ඔයාට පැමිණෙනවා කියලා. ඉතින් ආදරේ සම්බන්ධයෙන් ඔයා ඉන්නේ ගැටලුවක ඉන්නවනම් ඔයාට කියන්නේ මේ කාලයේ මේ ශක්තිය ඝනදෙවියන් කියනවා. ඔයාට වේදනාවෙන් නිදහස් වෙන්න ඕනේ. ඝනදෙවියන්ගේ කාඩ්පත කියන්නේ දැන් ඔය වේදනාවෙන් නිදහස් වීම ගැන. ඉතින් ඔයාගේ හදවත තාමත් අතීතයේ සිදුවුණ දේවල් අල්ලාගෙන ඉන්නවා නම් ඒවා දැන් නිදහස් කරන්න. මොකද මේ ඒකට සුදුසුම කාලයක්. ඒ නිසා මේ සුදුසු කාලය ආපහු එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා
කාලය පැමිණියට පස්සේ අනිවාර්යයෙන් මේ කාලයේ සුදුසු කාලයේ ප්‍රයෝජනයට ගැනීම වැදගත්. හොඳින් මතක තියාගන්න. මොකද ඔයාට අලුත් ආදරයක් ලැබෙන්න කලින්, අලුත් සම්බන්ධයක් ලැබෙන්න කලින් ඔයාගේ තුල හදවත ඇතුලේ ඉඩක් තියෙන්න ඕනේ. ඉතින් ඔය පරණ දේවල් ඉවත් නොකර නව ඉඩක් හදාගන්න කොහොමද ගැන හිතලා බලන්න. ඔයාගේ මුදල් පැත්තෙන්, ඔයාගේ රැකියාව පැත්තෙන් ඔයා ගොඩක් දිගු කාලින වටිනාකමක් ඇති දෙයක් ගොඩනගමින් තියෙන බවක් පේන්න තියෙනවා. ඉතින් ඔයා දැන් කරන උත්සාහයන් වහාම ප්‍රතිඵල ගෙන දෙන එකක් නොවුනත් ඒ අනාගතයේ ශක්තිමත් පදනමක් වෙනවා කියන එක මතක තියාගන්න. ආත්මික වශයෙන් මේක බලවත් කාලයක් මේ ගෙවෙන්නේ. ඉතින් ඔයාගේ අභ්‍යන්තර හඩට වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඔයාට නැවත එකම සිතුවිල්ලක් එනවනම්, එකම සලකුණු දකිනවනම්, එකම අර්ථයන් වගේ එකම සංකේත සිහිනයන් වලින් දකිනවනම් ඒ දේවල් අහම්බයක් නෙවෙයි. අහම්බෙන් පෙවුනත් මේ සිදුවීම් එකිනෙකට සම්බන්ධ ඒ වගේ තියෙන පණිවිඩ තේරුම් ගන්න. ඉතින් ඔයා හැම දෙයක්ම දැන් දැනගන්න අවශ්‍ය නැහැ. ඔයා සම්පූර්ණ මාර්ගයම දකින්න ඕනේ නැහැ. ඔයා දකින්න ඕනේ ඊළඟ පියවර විතරයි. ඔයා මේ පියවර තියෙන වෙලාවට නව දොරටුවක් විවෘත වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ දැන් අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙන ළඟ. ඒක ආසන්නව තියෙන්නේ. ඒකට සූදානම් වෙන්න. පැරණි දේවල් අවසන් කරන්න දැන් කාලේ. ඒක දඩුවමක් නෙවෙයි. ඒ අලුත් දේවල් සඳහා ඉඩක් නිර්මාණය කර ගැනීම. ඉතින් ඒ දේ හොඳින් මතක තියාගෙන සාර්ථක ජීවිතයක් ගත කරන්න.